සුබ දවසක් යාළුවනේ. ඕන් අද අලුත් අද චැලෙන්ජ් එකක් නෙමෙයි කරන්නේ. අද අපි කරන්නේ අපි දෙන්න කෑමක් හදලා කණ්ඩායි යන්නේ. හදාන් ආපු කෑම කණ්ඩායි යන්නේ. අද දිනේ මඤ්ඤොක්කයි කුකුල් මසුයි සම්බෝලයි. ඔයාලා තාසයි නේද? රස දැනෙනව නේද ඔයාලට? මේ බලන්න අද ඕක දැන් ටික හංගන්න එපා. මෙන්න මේ කුකුල් මස් හොද්ද හැදුවේ මේ අපේ හබියා. මේට් බයි හබි. මේට් බයි හබි අපේක හදපු විදිය චුට්ටක් දාන්න වීඩියෝ එකේ යන අතරතර මැදින් නේද? හදපු විදිය. අපි කණ්ඩායි යන්නේ. අද කිසිම නෑ මේ චැලෙන්ජ් එකක් අපි අද චැලෙන්ජ් එකක් නෙමේ අද අපි දෙන්න මේ වත්තේ ගලවගත්ත මඤ්ඤොක්කා ස්වභාවික විදියට කන්න යන්නේ. පොඩි දාගෙන මස් දාගෙන සම්බෝල දාගෙන අද අපි කන්න යන්නේ. ඊ අලුයෝ ලද තවත් දුම යනවා. බලන්න නේද? ඔව්. අපිට දා චැලෙන්ජ් එක චුට්ටක් මේ පැන්ඩස්ස කාලා වැඩිලා නිකන් මත් උනා වගේ වුණා නේ පස්සේ. ඒකමයි නවත්තන්න හේතු උනේ. මේ විදියට කුකුල් මස් අරගෙන හදලා සම්බෝල ගලේ අඹරලා අරගන්න නේ. අතේ අර කොටලා හදන සම්බෝල නෙමේ. එතකොට තමයි මේකේ රස නියම විදියට දැනෙන්නේ. මන් දාන්නද? අද මරාගෙන නෑ යාළුවනේ. අද මරාගෙන නෑ. අද අපි දෙන සාමදානෙන් කන. මම උයපක මෙයා කනවා වගේ දෙයක් අද කරන්නේ යාළුවනේ. සම්බෝල හැදුවේ මම මඤ්ඤොක් එක තැඹුවා. මෙයා තමයි මේ චිකන් එක තනික සම්පූර්ණයෙන්ම හැදුවේ. යාළුවනේ කමු නේද? කන්ටි වතුරට බොමු ඈ. අද චැලෙන්ජ් නෙමේ. අද අපි දෙන්න මේ මොකද්ද මේකට කියන්නේ? චැලෙන්ජ් නෙමෙයි. චැලෙන්ජ් නෙමේ. මේ ඔයා මගේ සම්බෝල එක රස කියන්න මම රස කියන්නගේ. සම්බෝල කිතර කාලේ බලමු. ඔව් මම මතක. මඤ්ඤොකගේ උඩ පේන යාළුවනේ. මඤ්ඤොක්කේ කැමිලි මදිද? නෑ නේ ඇතිනේ. රසයි. සම්බෝල හයිය. ඔයාට ඔකට 10න් කීයක් දෙන්න පුළුවන් සම්බෝලයට? 10න් 8ක් දුන්නේ ඒකේ. 8ක්. ඊටු දෙක දෙන්නේ නැත්තේ මේ 9 මිනිත් කරලා පේනද තින්ද? මම කීයක් දෙන්න 10න් වල? මට 8ක් විතර දෙන්න නේද? සම වෙනවා. 8ක් දෙන්න හේතුව? 8ක් දෙන්න හේතුව මස් එක රසයි. එයාට උයන්න පුළුවන්. මට කන්න එනවා. එහෙමකුත් නෑ. අපි පොඩ්ඩක් මේ මස් හොඳයි නේ. ඉස්සරහට අපි එඩිට් කියලා උයන. අපි ඉස්සරහට එඩිට් කියලා උයන වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය අපි හිතනවා ඔයාලා කැමතිද කියලා නේ. පොඩ්ඩක් ස්වභාව సౌందර්යයේ ඔය මේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ නේද? ඒ වහහ උයන්න කන්න කැමති ඉන්නේ කට්ටිය. දැන් ඔයාලට ඇහෙන වාහන සද්දේ අපි දෙන්නගේ සද්දේ විතරයිනේ. මෙතන සාමාන්‍ය මඤ්ඤොක්ක කිලෝ එකක් විතර තියෙනවා. මඤ්ඤොක්ක කිලෝ එකක් තෙම්බු යෝ. කිලෝ එකක් කියන පොඩි තරහදී තියෙන මම චුට්ටක් දාලා බැලුවා. තව තියෙනවද ඉතුරුනේ? ඔයාලා තියනවද කන්න මහා රහයි ඈ. මම ආසම කෑමක් මේ මඤ්ඤොක්කයි මසුයි සම්බෝලයි කියන්නේ. මම ඉතින් නැති වුණාට. අපි මේ වීඩියෝ එක යන මැද්දේ මෙයා කොහමද මේක හැදුවේ කියලා පොඩ්ඩක් පෙන්නන්නම්කෝ ඔයාලට මම දාලා. ඒක වෙනම දාන්නද? වෙනම දාමුනේ. අන්න මේ වැඩ කරන අස්සේ තමයි කන්න ගත්තේ. අද අපි වෙනසක් කරා. අද දවල්නේ. මට හිතුණා මං ගෙනාවා. ඔයාගේ වමින් හොද කිදුවේ නේද ඔයාලා? ඔව් මට වම හොඳට හොරුදුයි. ටිකක් දිනවද? ඔය ටිකක් දානවා. කප ටිකම දැක්කනේ. මොක කොහොම ඇල කරන්නේ? ඒක රසන් දෙකම. මම දාන්න. ඒක රසන් දෙකම. ඔව් මම. රසන් දෙක. ඔන්න අපි ඉතුරු නැතුව ඔක්කොම දාගත්තා. ඔය ටික දාන්න. අම්මමද? එදිනේ. පොඩි පෙරිනවා. තවහගත් කෙහෙල් කොළයයි ගලේ අමරපු සම්බෝලයි තම්බගත්ත මඤ්ඤොක්කයි ගෙදර තම්බගත්ත හදලා තම්බගත්ත මඤ්ඤොක්කයි මස් එක නම් ඉතින් කඩින් ගිනාට ඉවි මමනේ ඉවි මෙයා රසයි නේද අනේ
හැමදාම මේ වගේ කෑම කන්න ඉදනවා. ඔව් මේවා හොඳ අනේ ඇත්තටම හොඳයි. අපි අර පිටි කියලා ඉන්නේ පිටි තෙල් ජාති කියලා ඉන්නේ කේ මේ සව් කියලා ගොඩක් හොඳයි. ඊළඟපාර මම මොනවද උයන්නේ කැබලි. අපි ඒවා කන්න නැතුව නෙමෙයි කනවා. හොඳ තැන් වලට ගිහින් කන්න තමයි අයිඩියා එක තියෙන්නේ. මෙතන හොඳයි කියලා කන්න. අපි අරන් එතනින් අරන් ඇවිල්ලා කනවා. එතන අපි try එකක් දෙන්නෙම කොහේ හරි එළියේ. ඔව්. අපිට මෙතන පොඩි ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන. ගෑස් සිලින්ඩර් ලොකු වෙනින්ද අරන් යන්න බෑ. අර කැම්පින් වලට ගෙනියනවා නේද මුතුදු මන් දෙකලා දෙනවා මේ අර පොඩි රවුමක් වගේ බෝතලයක් වගේ. හොරි නැත්තේ කියලා බල පොඩි ටික එහා පැත්තේ. රායියේ. අර මොලට හරි ඉවර වේව කියලා නේ කොහොමද? ඔයාලට අමනද යන්න පුළුවන්? මට ඉතින් උයන්න බැරිද යන්නේ? එහෙනම් ඉතින් හිටින් ඉඳන් උයා ගන්න පුළුවන්. ඒ වඩ මතකද උනක් නෙල්ල සතියද දෙකද මම අද කැල්ලනේ. ඔව් මම ගත්ත කැල්ල අද කැල්ල තිබ්බේ නෑ. අපි දැන් ඉතින් ඔය වෙන අය වගේ නෙමෙයි අපි දැන් රණ්ඩු වෙනවා ගහ ගන්නවා එළිය දුවනවා එක එක දේවල් කරනවා. ඒත් හොඳට ඒ දුවනකොට හොඳට වැටුණා. නෑ දුවල නෙවෙයි වැටුනේ. හරි ඉතින්. මේ ආර ඉහුව විහිළු කරන්න ගිහිල්ලා දුවන්න කියලා වැටුණා. දියසෙවල ගොඩේ ලෙස්සන්න ගිහිල්ලා. ලෙස්සන බෝට්ටු පැද්ද කාලේ ගිහින්. ඔයා හැම කෙනා ඉස්කෝලේ එක වසරෙන් පස්සේ ලෙස්සන බෝට්ටු පැදලා දිනවද ආයි? නෑනේ. මම වගේ පදින්න පුළුවන්. වැඩ කරන වෙලාවේ තමයි මේ හිතිච්ච ගමන් බඩු තම්බ ගත්තා. මොකද ප්ලෑන් කරලා කරොත් අපිට කරගන්න අමාරු. ශනික පඩස් තමයි. ඔව්. කොහොමද? මුන්ට ඔලියෝ. මම බෙලි තියෙනවා. කොලිගේ. එන්න මෙහෙම ගත්තා. ගත්තා. ඔතන හරක බටු කරලා. යාළුවනේ තව ටිකයි තියෙන්නේ. ඔයාලට දෙහි එපා කියපේද මම දෙහි දැම්මේ නෑ සම්බෝලෙට. මට යාළුවනේ ગેස්ට්‍රික් තියෙනවා. ඒ ඉතින් අපි ගෑස්ට්‍රික් පෙත්ත බිල ලැජ්ජ නැතිකමට කනවා. ඔව් මේවත් හොඳ නෑ යාළුවනේ. ඒ ගන්නද? කනවා. වෙනම සුද්ධ කරගෙන එහා පැත්තේ වෙන මරන් තියාගෙන ඉන්නේ. ආයෙ පිට්ටු කණ්ඩ සාසය අපමණ. පිට්ටු කණ්ඩ ආසයි රොටි කණ්ඩ ආසයි. කොම්. ආයෙ පාන් කණ්ඩ තාසයි. ආයෙ නම් පාන් කපා මොකද මම පෙරදුනා අයියේ. යාළුවනේ මට සරයි මං ඉුවට. කඩන? උට අදම. ඔව් මතකනේ වඩ රාමෙන් කනකොටත් එච්ච වැඩේ. අපේ මේ කමෙන්ට් එකේ දාන සමහර අය දාන්නෙත් නෑ නේද? දැන් අපේ කමෙන්ට් උත් අඩු වෙලා. ඔව්වනේ අයිඩියා දෙන්නෙත් නෑ නේද? ඔව්. කමන්නේ මේකෙන් පස්සේ සමහරලාට තැනක් එන්න ඉඩ තියෙනවා අපිට. කමෙන්ට් අඩුනා කියලා නෑ බලන එක්කිනා දෙන්නානේ අපි සබ්ස්ක්‍රයිබ් කරනවා 1100ක් පැන්න මං හිතන්නේ. ඒ කියන්නේ අපිට මේ දවස් ගානේ අලුත් සෙට් එකක් තමයි එකතු වෙන්නේ. ඒකයි හොඳ. ඔව්. පරණ සෙට් එකක් තින්න ඕන අපිට නැත්නම් ජීවත් වෙන්නේ නෑනේ. මම මේ හංගගත්ත කැලලා තිබ්බා මේක යටට දාලා ඒකත් කොහම හරි යට අහු වුණා. බඩත් පිරුණා නේද ඒ ටිකට? බඩ පිරෙන්න සෝදීයේදී ඉන්නේ කිලෝ එකක්. මේ ඔයා දන්නව නේද මම මේ කැමති දෙයක් තියනවා ඉතින්. අපි වීඩියෝ එකේ උනත් බොරු කරන්නේ නෑනේ. මේ මාස් කට්ට තමයි මම කන්නේ. කන්නද? මෙයා මට කියන්නේ බල්ලා කියලා. කටු කන බැලි කියලා කියන්නේ. ඇත්තටම කියන්නේ මස් කටු කන. මම ඒකයි කටු කටේ දාන්නේ නැත්තේ. අපේ නේ හැංගිලි පරාදයි. ඉතුරුනා. අපි වින. අලුත් වෙනස. ඊළඟ පාර ගන්දි ගනින්. මම නෙවෙයි මේ. දැක්කනේ.
කට්ට එනවා උඩින් එනවා ඉසික් කියලා අපි ගානේ. මං කියලා කට්ට කය බලනක එකෙත් එන්න වෙනම ආතලයක් තියෙනවා. කෙමින් මඤ්ඤොක්කට ඉවර වෙගෙන යනවා විදුලින්ද පේන්නේ නැහැ. මඤ්ඤොක්කතිය මාස ඇතිරීම කෑවනේ මේ අරහයි කිව්වේ. මම මේක හදලා තිබ්බ ඔක්කොම අපි දෙන්න කතා වෙලා ඇත්තම හිතුවා දැන් මේ දවල්නේ අපි කතා වුණේ හරි මේක රැයට චුට්ට තියාගමු කියලා. ඒ වුණාට ඒක ටික රසත් වැඩි වුණා ඔක්කොම මම දාගත්ත කැල්තිය. මෙයාට රසට කොත්තු හැදුවේ හදලා දෙන්නේ නෑ යාළුවනේ. අපි කොත්තුවක් හදමු ගෙදර. හද. අපි ගෙදර හදලා ඒක හදන කැලකුත් චුට්ටක් දාමු බලන්න. අපිට ලෝ බජට් තමයි තියෙන්නේ. කෙනෙක් ලොකු ලොකු පුකුත් නෑ ඉතින්. කොත්තු ගල්ලේව මේව නෑ. දැන් හොදි ටිකක් තියෙනවා නම් අරගෙන දාගමුද? සම්බෝල කියවනවානේ. ගන්නකොට. එයා පැත්තට ගියොත් මේ වුණානේ. ටික දාගන්න. යාළුවා අපි කනගාම වීඩියෝ ඉවර කරන්න නේද? ඔව්. අපි කෑවා ඔක්කොම රසයි. අද චැලෙන්ජ් එකක් නෙමෙයි අපි පොඩ්ඩක් අද ඔයාලටත් මේ කෑම කන්න ආසාවක් ඇති කරන්නත් එක්කනේ අපි මේ කෑවේ. මෙහෙම හදලා මඤ්ඤොක්කා සම්බෝල අර අතේ අඹ මේ හදන සම්බෝල නැතුව මේකට හරියන්නේ අඹරලා බලන පට්ට රසයි. ඒකත් එම යන්නේ මේකට හරියන්නේ කළු උරුමස් සොද්දයි සම්බෝලේ පොඩි කේස් එකක් තියෙනවා උරුමස් කන්න විදියක් නෑ මෙයාට ඇලර්ජි. ඔයාලත් මේ විදිහට හදලා කාලා අපිට මේ පාර චැලෙන්ජ් නෙමේ මේ විදිහටම මේ රෙසිපි හදලා කාලා අපිට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එක කරේ කමෙන්ට් එකේ ෆොටෝ එකක් දැම්මතෝ. අපිත් කෑවා කියලා නේ. රහ බලලා. එහෙනම් යාළුවනේ අපි යන්න. අපි ඉස්සරහට එක එක දේවල් කාලා ඉවර වෙලා ඒක රස බලලා කියන්න කියමු නේ. දැන් හැමදාම කන දේවල් නැතුව අපි කොහොමද දැන් එන්නේ වෙනසක් කරනවා යාළුවනේ. යාළුවනේ අපි එහෙනම් යන්නයි යන්නේ. ඔව්. කියන්න අමුතුම කමෙන්ට් එකක් එහෙම දාන්න. කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔව්. විනෝදෙන් ඉන්න ඕන. මේ මරා ගන්න. කඩන්න බෑ ඒක. යකෝ අපි යන්නම් ඈ. එහෙනම් අපි යන්නම්. ඔයාලත් මේක කාලා try කරලා අපිට comment box එකේ comment එකක් දාන්න. තාම පරිඩියක් කියන්න. දැන් මේ ආයෙත් කොරෝනා තත්ත්වයක් තියෙනවා නේද? අපි මේ පුංචි ඉන්න දෙනාට හරි ඉල්ලීමක් කරනවා ඒ දේවල්ෙන් පරිස්සම් වෙන්න ඒ කිරි දෙන මාක්ස් එකක් එහෙම දාලා නේද සමාජ රැකියාවපතක් වැඩක් අපි කරන්න බෑ දැන් පොඩ්ඩක් අඩු වැඩි ඉඳලා ඔව් හිටියත් ඒ මේක දැන් පොවෙනවා ළඟ මාස්ක් එකක් වගේ පාවිච්චි කරලා එහෙම සමාජ ආරක්ෂා නෙමෙයි වැඩ කරන්න නේ අපේ පණිවිඩෙත් එක්ක මත යනවා එහෙනම් බයි පරිස්සමට ඉන්න හැමෝම